Hello, welcome back to my YouTube channel. ඉතින් ආදරෙන් පිළිගන්න මගේ channel එකට මොන වෙනද වගේම අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරන් ආලා ගාවට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක press කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඇවිල්ලා මගේ videos බලන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි review එකට යමු. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි අලුත් වීඩියෝ එකක් අරන් ආවේ. අලුත් වීඩියෝ එකේ product review එකක්. මොකද මගේ university එකේ graduation එක, ඒ වගේම මගේ job එක, ඒ වගේ දේවල් නිසා මම ටිකක් විතර busy schedule එකක තමයි හිටියේ. ඉතින් අන්න free time එකක් ලැබුණ නිසා මට හිතුණා ඔයාලට මේ products දෙක ගැන introduce කරන්න ඕනේ. මේ products දෙකෙන් මට ලැබුණු experience එක ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. මොකද ගොඩක් comments මට එනවා. යාලගේ පිම්පල්ස් හොඳ වුණා මම අර කලින් කරපු වීඩියෝ එකෙන් තිබ්බ ප්‍රොඩක්ට්ස් වලින්. ඉතින් යාලගේ ස්කින් එකේ දැන් පැචස් තියෙනවා. ඒක කොහොමද හොඳ කරගන්නේ කියලා ගොඩක් දෙනෙක් අහනවා. ඉතින් මම හිතුවා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මොන හරි තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මම අද රිවිව් කරන්න යන්නේ Dr. Rachel එකේ එන Fade Spot Night Cream එකයි Dr. Rachel එකේ Vitamin C Night Cream එක ගැන. ඉතින් මම මුලින්ම කතා කරන්නම් මේ cream එක ගැන. ඉතින් මේකත් night cream එකක්. මේක මම use කරේ night time එකේ. මේ cream එක මම ඇත්තටම ඉවර වෙනකම්ම use කරපු cream එකක්. මේකේ main ingredient විදියට තියෙන niacinamide. ඉතින් niacinamide වලට හැකියාව තියෙන අපේ face එකේ තියෙන collagen production එක වැඩි කරන්න, scars තියෙනවා නම් ඒවගේ appearance එක අඩු කරන්න. ඉතින් ඒ වගේම තමයි ස්කින් එකේ ඔයිල් ගතිය කන්ට්‍රෝල් කරගන්න niacinamide වලට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එකේ ග්‍රෑම් 50ක් අන්තර්ගත වෙනවා. ඉතින් මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් විදියට තව තියෙනවා විටමින් C. ඉතින් විටමින් C කියන්නේ ස්කින් එක ග්ලෝ කරලා ස්කින් එකේ ටෝන් එක වැඩි දියුණු කරගන්න පුළුවන් ඉතින් තවත් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් niacinamide විටමින් C එකතු වෙලා අපේ ස්කින් එකේ තියෙන ටෝන් එක වැඩි දියුණු කරන්න, ඒ වගේම ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් ඒවා අඩු කරලා ස්කින් එක පැහැපත් කරලා තියාගන්න අතරම මේ ප්‍රොඩක්ට් එක උදව් වෙනවා. ඉතින් මේකේ අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරද්දී අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් සාමාන්‍යයෙන් ෆේස් ක්‍රීම් එකක් හදන්න, ෆේස් ක්‍රීම් එකක් ෆෝමියුලේට් කරන්න අවශ්‍ය වෙන සාමාන්‍ය normal ingredients මේ product එකේ අන්තර්ගතයි. ඉතින් මම ඊළඟට කතා කරන්නම් Dr. Rachel එකේ එන Fade Spot Night Cream එක ගැන. ඉතින් මේකේ main ingredients විදිහට සඳහන් වෙන්නේ alpha butane, ඒ වගේම niacinamide. ඉතින් මේ ප්‍රධාන ingredient දෙකට හැකියාව තියනවා අපේ skin එකේ තියෙන fade spots, ඒ කියන්නේ dark patches අයින් කරලා skin එකේ glow කරන්න. ඒ වගේම skin එක whitening කරන්න. සාමාන්‍යයෙන් alpha butane කියලා කියන්නේ recommended කරපු skin එක whitening කරන්න පුළුවන් විදිහ ingredient එකක්. ඉතින් මේකෙන් අපිට even skin tone එකක් ගන්න පුළුවන්, dark spot අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම skin එකේ damages තියෙනවා නම් skin එක repair කරන්න මේ cream එකට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම අනිත් ingredient ගැන කතා කළොත් එහෙම සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේම face cream එකක්, ඒ වගේම body cream එකක් formulate කරන්න අවශ්‍ය වෙන normal ingredients මේකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ products දෙකේම 50 gram තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේකේ මෙන්න මේ වගේ කලර් එකක් තමයි මේ face cream එකේ එන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේක ගෑවට පස්සේ මුණට හොඳට absorb වෙනවා. හැබැයි මට දැනුණ දෙයක් තමයි මේ cream එක ගෑවට පස්සේ ටිකක් විතර skin එක oily විදියට තමයි රැඳිලා තියෙන්නේ. හැබැයි එහෙම වුණා කියලා මගේ මුණේ මේ වෙනකම් කිසිම pimple එකක් මේ product එක නිසා මට ඇති වුණේ නැහැ. ඉතින් මම හිතනවා මේ products දෙකම ගොඩක් හොඳයි. මගේ skin එක glow කරගන්න උදව් වුණා. Dr. Rachel use කරපු ඔයාලට පුළුවන් ඔයාලගේ experience එක, ඔයාලට ලැබුණු result එක bad එකක් වෙන්න පුළුවන්. මේකෙන් ගත්ත experience එක හොඳ එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මගේ comment section එකේ ඔයාලගේ experience එක share කරගන්න පුළුවන්. එතකොට මේ product එක ගන්න බලන් ඉන්න කෙනෙකුට skin එක glow කරගන්න, ඒ වගේම skin එකේ තියෙන dark patches අඩු කරලා skin එක repair කරගන්න අවශ්‍ය කෙනෙකුට ඔයාගේ කමෙන්ට් එක ගොඩක් වැදගත්. ඉතින් මොන හරි questions තියෙනවා නම් ඔයාලට comment section එකේ අහලා දැනගන්න පුළුවන්. මට පුළුවන් වෙලාවට මම ඔයාලට reply කරනවා. ඉතින් ඇත්තටම මම මේ products දෙකම ඔයාලා හැමෝටම recommend කරනවා. මොකද ගොඩක් හොඳ results තියෙන නිසා. ඉතින් මොන හරි තියෙනවා නම් මම කලින් කිව්වා වගේ comment section එකේ questions කරන්න මම අනිවාර්යයෙන්ම ඔයාලට reply කරනවා. ඉතින් ඒ වගේම ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එකත් හැමෝම පරිස්සම්